අයිබෝවන් ඉතාමත් වාසනාවන්ත සුබ දවසක් වේවා සියලු දෙනාටම වෙනද වගේම උදය ජ්‍යොතිෂ්‍ය වාස්තු සහ ගුප්ත ශාස්ත්‍ර ආයතනය මගින් අද දවසේත් ඔබට අපි ඉතිරි වෙලා තිබෙනා වූ පංච මහා පුරුෂ යෝගය කියන්නේ ගුරු හංස යෝගය පිළිබඳව තමයි මේ කරුණු ඉදපත් කරන්නට සූදානම් වෙන්නේ. ඒක ඔබ දන්නවා මේ මොහොතේ විතර අපි පංච මහා පුරුෂ යෝග ගැන තමයි කතා කරමින් සිටින්නේ මේ වීඩියෝ කිහිපයකින්. වීඩියෝ 5කින්. ඉතින් අපි මේ මොහොත වෙනට වීඩියෝ 5ක් ඉවත් නිමා කරලා තිබෙනවා. සස මහ යෝගය පිළිබඳව, ඒ වගේම මාලවී යෝගය, රුචක යෝගය සහ භද්‍රා යෝගය පිළිබඳව ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් අද අවසාන වශයෙන් මේ පංච මහා පුරුෂ යෝග තුලින් ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ මේ ගුරු එහෙම නැත්නම් බ්‍රහස්පති ග්‍රහයාගෙන් නිර්මාණය වන්නා වූ ගුරු හංස යෝගය. අපි හංස යෝගය කියලා කියනවා මේකට. ඉතින් ඊටම වාසනාවන්ත යෝගයක්. ඉතින් අපි කතා කරමු ඔබගේ කේන්ද්‍රයේ මේ ගුරු හංස යෝගය ඇති වෙලා තිබෙනවා නම් එයින් ඔබට ලැබෙනා වූ ඵල ප්‍රයෝජන මොනවද කියන කාරණාව පිළිබඳව. ඉතින් මේ පිළිබඳව දැනුවත් කිරීමට මත්තෙන් වෙනද වගේම ඔබ සිළු දෙනාට මතක් කරනවා තවමත් උදය ජ්‍යොතිෂ්‍ය වාස්තු සහ ගුප්ත ශාස්ත්‍ර ආයතනය මගින් පවත්වාගෙන යන අපගේ YouTube නාලිකාව ඔබ විසින් සබ්ස්ක්‍රයිබ් කරනවා මෙතන ඔබගේ කාරණයක සබ්ස්ක්‍රයිබ් කිරීම අපට ලබා දෙන්න. ඒ වගේම මේ වීඩියෝ මුල සිට අවසානයේ දක්වා ඉතා හොඳින් නරඹා මේ පිළිබඳ උනන්දුවක් දක්වන්නා වූ අනිත් අය සිටිනවා නම් ඔවුන්ට දැක ගැනීම සඳහා මේ අවශ්‍ය ආකාරයට කාරුණික වෙන්න කියන කාරණාව සඳහන් කරනවා. ඉතින් මේ වගේම ඔබගේ අදහස් සහ යෝජනා අපගේ කමෙන්ට් වල සඳහන් කරන්නට සටහන් කරන්නටත් ඔබට අවස්ථාව තිබෙනවා. ඒ වගේම ඔබගේ ලයික් කිරීම ඉතාමත් අගය කොට සලකනවා. ඉතින් අපි අද කතා කරමු මේ බ්‍රහස්පති එහෙම නැත්නම් මේ ගුරු කියනා වූ ග්‍රහයා හේතුවෙන් යම්කිසි ජන්මියෙකුට ඇතිවෙනා වූ ගුරු හංස යෝගය සහ එහි පලාපලයන් පිළිබඳව. ඉතින් දීර්ඝ විස්තරයක් ඔබට ඉදිරිපත් කරනවා මේ ගුරු හංස යෝගයෙන් තිබෙනා වූ පුද්ගලයින්ට මොනවද ඒ හේතුවෙන් ලැබෙන්නේ කියලා. ඉතින් ඊට හොඳින් සවාදානෙන් සවන් දෙන්න. අපි ඉස්සරලාම කතා කරමු මේ ගුරු හංස යෝගය නිර්මාණය වෙන්නේ කේන්ද්‍රයක කොහොමද කියලා. ඔබ දන්නවා මේ ගුරු කියනා වූ ග්‍රහයාට හිමිවන්නා වූ රාශීන් දෙකක් තිබෙනවා. ඒ තමයි මීන සහ ධනු කියනා වූ ලග්න රාශීන් දෙක. මේ මීන සහ ධනු කියනා වූ ලග්න රාශීන් දෙක හිමිවන්නේ ගුරු නැත්නම් මේ බ්‍රහස්පති නමින් හඳුන්වන්නා වූ ග්‍රහයාට. ඒතර මීන සහ ධනු කියනා වූ රාශීන් දෙකේදී ගුරු ග්‍රහයා සුසේත්‍ර බලයට පත් වෙනවා ඔහුගේම රාශීන් නිසා. ඊළඟට අපි බලමු මේ ගුරු ග්‍රහයා උච්ච වෙන්නේ කුමන රාශියේද කියලා. ඔව්, ගුරු ග්‍රහයා කටක රාශියේදී උච්චතාවයට පත් වෙනවා. ඉතින් ඕනෑම ජන්මියෙක් උප්පත්තිය ලබන විට ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා යම්කිසි ජන්මියෙක් උප්පත්තිය ලබන විට මේ ගුරු ග්‍රහයා 1 4 7 10 කියනා වූ ස්ථානයක් 1 4 7 10 කියනා වූ ඔබගේ ජන්ම කේන්ද්‍රයේ 1 4 7 10 කියනා වූ කේන්ද්‍ර ස්ථානයක් මීන රාශිය නැත්නම් ධනු රාශිය එහෙමත් නැත්නම් කටක රාශිය වෙලා ගුරු ග්‍රහයා එහි තැන්පත් වෙලා සිටියොත් මිසකම ඔවුන්ට ගුරු හංස කියනා වූ මේ යෝගය නිර්මාණය වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ ලග්නයේ යෙදෙනා වූ ගුරු හංස යෝගයේ තරමක් බර කියන්නේ තරමක් දුරට ප්‍රබලතාවය වැඩි වෙනවා. මොකද ගුරු වගේ ග්‍රහයින් ලග්නයට දිග්බල නිසා. ඉතින් කෙසේ වෙතත් 1 4 7 10 කියනා වූ කේන්ද්‍ර ස්ථානයක ධනු රාශිය හෝ මීන රාශිය හෝ එසේ නොමැතිනම් ගුරු ග්‍රහයා උච්ච බලයට පත් වෙනා වූ කටක රාශිය වෙලා සෙනසුරු සිකුරු බ්‍රහස්පති ග්‍රහයා එහි තැන්පත් වෙලා සිටියොත් නිසකවම තම ජන්මියාට ගුරු හංස යෝගය නිර්මාණය වෙනවා. ඉතින් මම කියන්නම් මේ රීතීන් ටිකක් තවත් මේ රීතීන් ටිකක් ඔබට ඉදිරිපත් කරන්නම්. මේ ගුරු හංස යෝගය හරියටම නිවැරදිම නිර්මාණය වෙන්න නම් දැන් අපි කේන්ද්‍රයක් ගත්තාම බොහෝ කේන්ද්‍ර තුල අපිට මේ පංච මහා පුරුෂ යෝගයක් හමු වෙන්නට පුළුවන්. ඒ කියන්නේ කේන්ද්‍ර ස්ථානයක ග්‍රහයෙක් සුසේත්‍ර හෝ උච්ච වීම ඊතරම්ම දුර්ලභ අවස්ථාවක් නෙවෙයි. ඉතින් නමුත් මේ ඇති වෙලා තිබෙනා වූ මේ ආකාරයෙන් ඇති වෙලා තිබෙනා වූ පංච මහා පුරුෂ යෝගයක් බලවත් වෙන්නටත් යම් යම් රීතීන් බලපානවා. ඉතින් අපි බලමු අද ගුරු ග්‍රහයාට අදාළ වන්නා වූ මේ රීතීන් මොනවද කියලා. විශේෂයෙන්ම ගුරු ග්‍රහයා මේ කේන්ද්‍ර ස්ථානයක සුසේත්‍ර බලයෙන් හෝ උච්ච බලයෙන් පතිත වෙලා සිටීම වගේම අංශක 5 25 අතර කියනා වූ ප්‍රමාණයක දුරක් මේ ග්‍රහයා ගමන් කර තිබිය යුතුයි. ඉතින් ඒ වගේම ශනි කුජ රාහු කේතු යනාදී පාප ග්‍රහයින්ට මේ පාප ග්‍රහයින් සමග නිවැරදි අංශක ගණනින් සංයෝග වීම, ඒ වගේම නිවැරදි අංශක ගණනින්
මේ ගුරු ග්‍රහයාට මේ පාප ග්‍රහයින්ගේ දෘෂ්ටි වැටීමත් මෙම යෝගයේ ප්‍රතිඵල ඉතාමත් අඩු තත්ත්වයකට පත් කිරීමට හේතුවක් වෙනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම 6 8 12 කියන්නා වූ 6 වෙන්න 8 වෙන්න 12 වෙන්න කියන්නා වූ රාශීන්ගේ අධිපතීන්ගෙන් මෙම ගුරු ග්‍රහයා පීඩාවට පත් නොවීමත් ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි නවාංශකේ මේ ආකාරයෙන් ගුරු ග්‍රහයා සුසේත්‍ර උච්ච බලයට පත් වෙලා සිටියත් යම් හේකින් නවාංශ කේන්ද්‍රයේ මේ ගුරු ග්‍රහයා නීච තත්ත්වයට පත් වෙලා සිටිනවා නම් ඔන්න ඒ මොහොත වන විටත් මේ ගුරුගෙන් ඇතිවෙන්නා වූ මේ ගුරු හංස යෝගයේ ඵල නොදී යාමට බොහොම ඉඩකඩ තිබෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ජන්මයා උප්පත්ති ලබන විට මේ ගුරු ග්‍රහයා වක්‍ර නොවීම, ඒ වගේම ගුරු ග්‍රහයා අස්ත නොවීම යනාදී දෝෂත් බලපානවා කියන කාරණාව කියන්නට ඕනේ. ඉතින් ඒ වගේම ගුරු ග්‍රහයා කිසිම හේතුවකින් 22 දෘෂ්කාණිය නැත්නම් 22 දීර්ඝාණිය අධිපති හෝ 64 නවාංශක අධිපති නොවිය යුතුයි කියන කාරණාවත් ඔබට මේ මොහොතේ සඳහන් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම මෙන්න මේ වගේ නොයෙකුත් ආකාරයේ රීතීන් මත තමයි මේ ගුරු හංස යෝගයත් සුභඵල දෙන යෝගයක්ද කියන කාරණාව සඳහන් කළ යුතුයි. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම මේ මේෂ ලග්නයට, මිථුන ලග්නයට, ඒ වගේම කටක, කන්‍යා, ධනු සහ මීන කියන්නා වූ ලග්නවලට මේ ගුරු හංස යෝගයේ ප්‍රතිඵල ඉමහත් වූ ප්‍රතිඵල, සුභ ප්‍රතිඵල ලබා දෙනවා කියන කාරණාවත් මේ මොහොතේ සඳහන් කරන්නට ඕනේ. ඉතින් විශේෂයෙන්ම මේ ගුරු ග්‍රහයාගෙන් මොනවද නියෝජනය වෙන්නේ? අපි ඒක ගැන චුට්ටක් කතා කරමු. මේ ගුරු වගේ මේ ප්‍රබල සුර ගුරු කියලා කියනව නේද? ග්‍රහලෝකේ අර පුරෝහිතයා වගේ කෙනෙක් කියලා කියන තරමක් දුරට වයෝවෘද්ධ උගත් බුද්ධිමත් බ්‍රාහ්මණෙක් වගේ චරිතයකට සමාන කරනවා නේද? දෙවියන්ගේ ගුරුවරයා කියලා කියනවනේ. අපි ඒකනේ සුර ගුරු කියලා කියන්නේ. ඉතින් අන්න එවැනි මේ තත්වයක් තිබෙන්නා වූ මේ ගුරුගෙන් බොහෝ වෙලාවට මේ ඥාණය, එහෙම නැත්නම් මේ පඬිතකම කියලා අපි කියන පඬිතකම කියලා කියන ඔය මිනිස්සු නිකන් අපිට කියන මේ පඬිතකම නෙවෙයි, මේ සාමාන්‍යයෙන් මේ සැබෑ පඬිතයින් නියෝජනය කරන්නේ ගුරු ග්‍රහයා. ඒ වගේම ප්‍රඥාව, එහෙම නැත්නම් මේ ඥාණයට අධිපතිකම් දරන්නේ මේ ගුරු ග්‍රහයා. ඉතින් ඒ වගේම ආධ්‍යාත්මිකතාවය, තමන්ගේ ආධ්‍යාත්මික බලය ත්‍රිවුර කරලා දෙන්නේ මේ ගුරු ග්‍රහයා. ඉතින් ඒ වගේම මේ අපි ඒකට කියනවා මේ immense wealth කියලා. ඒ කියන්නේ අති විශාල, අති මහත් වූ ධනයකට හිමිකම් කියන්නට මේ ගුරු ග්‍රහයාට හැකියාව තිබෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ධර්මිෂ්ඨකම. ඊටාම ධාර්මිකයි මේ අය. මේ යෝගය ඊටාම බලවත් තිබෙනා වූ පුද්ගලයන්, ඊටාම ධාර්මික ශ්‍රේෂ්ඨ පුද්ගලයන් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේම ඊටාම මේ ප්‍රියමනාප, අනිත් අය දුටුවන් ආකර්ෂණය කරන්නා වූ, වශී කරන්නා වූ, මෝහණය කරන්නා වූ වයෝවෘද්ධතාවයකට යම්කිසි වයස් සීමාවෙන් වැඩි වුණත් ඔවුන් දුටුවාම අය ඔවුන් කෙරෙහි ආකර්ෂණය වැඩි වෙනවා. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම තමයි ඔවුන් සතු තිබෙන්නා වූ දෙවියන් කෙරෙහි හෝ තමන්ගේ ආගම් පිළිබඳව තිබෙන්නා වූ ඊටාම අධික භක්තිමත් භාවය. ඒ අධික භක්තිමත් භාවයත් මොවුන්ට තිබෙනවා. ඉතින් මේ ගුරු හංස යෝගයේ ප්‍රතිඵලත් බොහෝ විට ජන්මියාට ලබා දෙන්නේ ගුරුගේ, එහෙම නැත්නම් මේ බ්‍රහස්පතිගේ මහදශාවක් හෝ අන්තර්දශා කාලයක් ගත වෙන්නා වූ කාල සීමාවකදී බවත් මතක් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ මේ කාල සීමාව තුළදී සෙනසුරුගින් යෙදෙන්නා වූ ඉතා අශුභ ඒ රාෂ්ටක අපල ගත නොවීමත් ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ ගුරු හංස යෝගයේ තිබෙන්නා වූ අයගේ තව ප්‍රධාන ගති ලක්ෂණ තමයි මොවුන් ඊටමත් පරිත්‍යාගශීලී පුද්ගලයන්, අන් අයට පරිත්‍යාග කිරීම සඳහා නිතරම සූදානම්ෙන් ඉන්නවා. ඒ වගේම තමයි මොවුන්ට මේ රාජ්‍යයේ, ඒ වගේම දේශපාලනය තුළ ඊටම උසස් තනතුරු කරා යෑමට ඔවුන්ට වාසනාව පවතිනවා. ඊටම හොඳ ධනවත්භාවයක් මොවුන් සතුව තියෙනවා. ප්‍රඥාව මොවුන් සතුව තිබෙනවා. අන් අයගේ ආදර ගෞරවයට ලක්වීමේ වාසනාව මොවුන් සතුව තිබෙනවා. ඉතින් ඒ වගේම බොහෝ වෙලාවට මේ විශේෂයෙන්ම මේ කියනවා මේ කටක රාශියේ උප්පත්තිය ලබන, දැන් යම්කිසි ජන්මයක උප්පත්ති ලබන විට මේ ගුරු ග්‍රහයා කටක රාශිගත වී සිටියොත් එවැනි අයට ඒ තමන් උපදින්නා වූ මොහොතේ වගේ 100 ගුණයක් දියුණුවක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් ඔබත් බලන්න ඔබේ කේන්ද්‍රයේ මේ ආකාරයෙන් මේ ඊටාම බල සම්පන්න වූ මේ ගුරු හංස යෝගය යෙදී තිබෙනවද? එහෙම නැත්නම් අවම වශයෙන් ඔබගේ ගුරු ග්‍රහයා, ඔබගේ ජන්ම කේන්ද්‍රයේ ගුරු ග්‍රහයා මේ සුසේත්‍ර බලයෙන් හෝ එහෙම නැත්නම් උච්ච බලයෙන් යුතුව ගුරු ග්‍රහයාට සුබ ස්ථානයක පතිත වෙලා ඉන්නවාද කියන කාරණාවත් ඔබ නිසකවම අවබෝධ කරගත යුතුයි. ඉතින් ඒ වගේම මේ ගුරු හංස යෝගයේදී තව තිබෙනා වූ සුවිශේෂී ක්‍රියාවක් දෙයක් තමයි මේ ගුරු හංස යෝගයෙන් උපදින බොහෝ පුද්ගලයන්.
මම පෞද්ගලිකවම අත්දැකීමෙන් මේක දන්නවා කේන්ද්‍ර පරීක්ෂා කිරීමේදී ගුරු හංස යෝගී තිබෙන්නා වූ බොහෝ පුද්ගලයන් අපි කේන්ද්‍ර 100ක් පරීක්ෂා කළොත් බොහෝ වෙලාවට ඒන් අඩුම වශයෙන් කේන්ද්‍ර 90කවත් මොවුන් ඉපදෙන විට Tamanගේ මව්පියා ඊටාම ශක්තිමත් ඊටාම හොඳ ආර්ථික මට්ටමක් පවත්වාගෙන ගිය පුද්ගලයන්. අන්න එවැනි යම්කිසි දෙයක් කිරීමට හැකි යම්කිසි දෙයක් තිබෙන්නා වූ පවුලක තමයි මේ ගුරු හංස යෝගයේ සහිත පුද්ගලයන් බොහෝ වෙලාවට ජනිත වෙන්නේ. මොකද මම එහෙම ඒ විදිහට මම කේන්ද්‍ර පරීක්ෂා කරලා බලලා තිබෙනවා. 100 ගණනක් පරීක්ෂා කරලා ඇති. ඒ පරීක්ෂා කරන මොහොතේදී මම ඔවුන්ගේ අත්දැකීම් සමග මට කොහොමද දැනගන්න ලැබිලා තිබෙනවා මේ ගුරු හංස යෝගයෙන් යම්කිසි ජන්මියෙකු උපදින විට ඔවුන්ගේ පවුලේ ආර්ථික තත්ත්වය ඊටාම උසස් මට්ටමක තිබෙන්නා වූ මොහොතක තමයි උපදින කෙනාට තමයි මේ ගුරු හංස යෝගය බොහෝ විට ඇති වෙලා තිබෙන්නේ. ඉතින් කලාතුරකින් තමයි එහෙම නොවෙන්නේ. ඉතින් ඒ නිසා මේ ගුරු හංස යෝගය කියලා කියන්නේ ඇත්තටම මේ ග්‍රහ ලෝකයේ දැන් අර රවි නැත්නම් සූර්යයා කියන්නේ කින් එහෙම නැත්නම් රජ්‍යතුමා කියලා අපි කියනවනේ. ඉතින් ඒ වගේ අග්‍ර පුරෝහිත තනතුරේ සිටින්නව මේ දෙවියන් පවා নমස්කාර කරන්නා වූ බ්‍රහස්පති නම් වූ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ හිරුට පමණක් දිවෙනවන්නා වූ විශාලතම ග්‍රහ ලෝකයේ වශයෙන් අපි වන්දනාමාන කරන්නා වූ මේ මහා බල සම්පන්න ගුරු ග්‍රහයා හේතුවෙන් ඇතිවෙන්නා වූ ගුරු හංස යෝගයේ ප්‍රතිඵල ඔන්න ඔය ආකාරයෙන් තමයි විග්‍රහ කරන්නට තිබෙන්නේ. ඉතින් ඔබත් ඔබගේ කේන්දරේ පරීක්ෂා කරගෙන බලන්න මේ ඊටමත් වැදගත් වන්නා වූ මේ ගුරු හංස යෝගය නිවැරදිව ඔබගේ කේන්දරේ පතිත වෙලා තිබෙනවාද කියලා. ඉතින් අපි මේ මොහොත වෙනිට මේ පංච මහා පුරුෂ යෝග වලින් මේ පංච මහා පුරුෂ යෝග කියනවා මේ යෝග පහම ඔබට අද දවසේ ඉදිරිපත් කරලා නිමා කරනවා. ඉතින් අපි ඊළඟට මේ ජ්‍යොතිෂ්‍ය වාස්තු හෝ গুপ্ত ශාස්ත්‍ර පිළිබඳව ඔබව දැනුවත් කරන්නා වූ ඔබට බල ප්‍රයෝජනයක් තිබෙන්නා වූ තවත් වීඩියෝවක් සමග හමු වෙනතුරු අද දවසේ මේ ආකාරයෙන් මේ වීඩියෝ නිමා කරනවා. ඉතින් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඉතාමත් වාසනාවන්ත සුබ දිනයක් වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අයිබෝවන්.